Hi everyone, welcome back to my YouTube channel. අපිට මේ දවස්වල වැකේෂන් එක නිසා මම ලොකු අම්මලාගේ ගෙදර ආවා. මේ දවස් ටිකේ කරන්න විශේෂ වැඩකුත් නැති නිසා ලොකු අම්මගේ වග කටයුතු වලට උදව් කරන ගමන් තමයි මම මේ ඉන්නේ. ඇත්තටම මම මේ වැඩ කරන්න හරීම කම්මැලි. ඒත් ලොකු අම්මා අමාරුවෙන් තනියම මේවා කරද්දි මට බලන් ඉන්න බැහැනේ. ඒ නිසා තමයි මම ලොකු අම්මට චුට්ටක් උදව් කරන්න හිතුවේ. ගෙදරදී නම් මම මේ වැඩ කරන්නේ නැහැ. ඇත්තටම හරීම කම්මැලි. ඒත් ඇත්තටම මේ වැඩ කරද්දී හරිම ආස හිතෙනවා. ඒවා හිටවලා ඒවෙන් පළදාව හම්බ වෙද්දී ඒ දැනෙන සතුට මේ මහන්සියට වඩා ගොඩාක් ලොකුයි. මේ වැඩ කරද්දී නම් මට හිතුණා අමුතුවෙන් වර්ක්අවුට්ස් කරන්න ගන්න කාලේ අපරාධි කියලා. මේ වැඩ කළාම ඒ වැඩෙත් වෙනවා අපිට එක්සර්සයිසුත් වෙනවා. දිගටම වීඩියෝ එක බලාගෙන ඉන්නකෝ ඔයාලා. Hai. Rồi ta cái đồ này dán vậy bả lên mua. Đâu qua mình chụp tao cái này hả? Đâu qua mình làm đây để mà hiện giờ cái camera đi. ඇත්තටම දන්නවා වගේ මේවා හිටෙව්වට මම ඇත්තටම දන්නේ නැහැ. මේ හිටවන විදිහ හරිද කියලාවත්. ලොකු අම්ම කිව්ව විදිහට ඉතින් හිටවගෙන යනවා. බලමු මේවා පැලවෙයිද කියලා. මම වලට අප්ඩේට් එකක් දෙන්නම්. මං හිටවුවා පැලවුණාද කියලා. Hai. Mau wash එකක් දාන්න ආවා. මම දැන් හදන්නේ ෆේස් පැක් එකක් දාන්න. කලින් දවසේ ගේම එක්සෑම් නිසා එක දවසකවත් ෆේස් පැක් එකක් දාන්න බැරි වුණා. හැබැයි ස්කින් එකේ කලර් එක ලොකුවට අවුල් ගිහින් නැහැ. හැබැයි චුට්ටක් විතර ඩල් වෙලා වගේ එකක් දැනෙනවා. ඒ කියන්නේ දවසට උදේ එක්සෑම් එකට දුවනවා, අවසර එනවා, ඒ පාඩම් කරනවා, ඊළඟ දවසේ එක්සෑම් එක ලෑස්තිනවා. ඒවනේ. හරියට ක්‍රීම් ගන්නවත් ඇත්තටම අමුතු වුණා. මෙහි වෙදර් එකක් ටිකක් රස්නේ එහෙම අමාරු නිසා ස්කින් එක ටක් ගාලා ඩැමේජ් වෙන වගේ බලනවා. මේ තියෙන්නේ මම හදාගත්ත ෆේස් පැක් එක. මේ මම ලොකු අමලදී හයද්දි ඕනේවා අරගෙන ආවා මතක ඇතුව. වෙනදට නම් මේ වගේ කිසිම සිහියක් නැහැ. ඒත් මේ පාල් චුට්ටක් මතක් කරලා අරන් ආවා. මේක ගන්න ඕන කියලා හිතන නිසා. මේකට දැම්මේ මම කඩල පිටි, වැල්මි, පෙරිවැගට පවුඩර් තමයි දැම්මේ. මේ වැල්මි වලින් තමයි මේක රතු පාටක් වගේ ඇවිල්ලා තියෙන්නේ. පැක් දාන බ්‍රෂ් ඒවා මේවා එකක්වත් නැහැ. කලින් ගෙදර ඉඳන් ඒවා තිබ්බා. මේ ෆස්ට් එකේ ඕවා තියා කියන්නේ මේ වෙලාවට අමතකත් වෙනවා කොහෙද තියෙනවද කියලා. ඒව බලන්නෙත් නැහැ. ඒ නිසා දැන් මේක අතින්ම ගන්න පුරුදු වෙලා තියෙන්නේ. සාමාන්‍ය මේ උඩ අතේ තමයි ගන්න ඕන. ඒවත් අමතකයි. හදිසියෙ ඔහේ ගන්නදී. දැන් නම් හැබැයි කිසිම හදිසියක් නැහැ. ඒ දැන් ඔහේ ගන්න පුරුදු වෙලා තියෙන්නේ. ඒක තමයි කොම් ප්‍රශ්නේ. මම වෙනදට වෙන මැදුමක් අගෙන තමයි මේවා ගන්නේ නැත්තම්. ටවල් එකක් ඉවරයි. ඒත් අද එහෙම වෙන දුන් අරන් ආවේ නැහැ. ඊමිට ඇඳුම් ටිකක් තමයි අරන් ආවේ. උසගෙන තියෙන කම්මැලිකමට. ගෙදරදී නම් ඉතින් මේ පරණ ඇඳුමක් අඳගෙන මේවා ගන්නවා. ඉතින් එහෙම පරණ ඇඳුම් කියලාත් නැහැ මම ගාව. මේක ගාගෙන ඉවර වෙලා මම ඔයාලා හම්බ වෙන්නම්. හරි දැන් මේ ගාගෙන ඉවරයි. ඇත්තටම හරිම කැතයි. ඔයාලා මුණි ගන්න හැම එකම බෙල්ලෙත් ගන්න මතක ඇතුව. මොකද නැත්තම් මුණි ස්කින් එකයි බෙල්ලේ ස්කින් එකයි කලර් එක දෙකක් වෙන්න පුළුවන් නිසා. මේ ගෑවට පස්සේ වැඩි කියවන්න හොඳ නැහැ. මම විනාඩි 20ක් විතර ඉඳලා මේක වොෂ් කරගෙන එන්නම්. මුණ සොටන ආවා. හේතුවට පස්සේ මුණ ටෝන් කරන්න ඕන. හැබැයි මම ටෝන් කරන්නේ අපි කඩනවා බඩේ රිංගු අපි දැන් කන්නයි හදන්නේ. හන්දට පව්වයි දැන් වෙලාව උදේ 10ට විතර ඇති. මම යනවා ෆේර් වල ටිකක් හදාගෙන එයා ටොන් ටිකක් හදාගන්න. බලමු. ඒ දවස් ටිකේ ෆ්‍රී හින්දා කරන් තියෙන සෙල්ෆ් කෙයාර් වැඩ ඔක්කොම කරනවා. කලින් දවසේ බැරි වෙච්ච ඒවත් එක්ක. මේ තියෙන්නේ ෆේර් ගහ පේනවද ලොකු ගහක් තියෙනවා. මේ ඉඳන් කඩන්න පුළුවන් කොළ. බලමු අපි තව ෆේර් ගෙඩි තියනවාද කියලා. මේ ඉඳන් කඩන්න පුළුවන් වුණාට මං ගහවලට නැග්ගා. මං ගහේ නගින්න නම් බය නැහැ. අපි බයින්න කියව තමයි. බලමුකෝ. ෆෝන් එකත් අතේ තියාගෙන ගහේ නගින්න නම් බෑ. බලමු ෆේර් ගෙඩියක්වත් වලන්න පුළුවන් නේද කියලා. කොමිනවලට වට පිටිය පෙන්නන්න. මං ඉන්න තැනට පේන්න මෙන්න මෙහෙම තමයි. මේ තියෙන අපේ ලොකමගේ වට්ටක් අවගාව. මේ පැත්තේ තියෙන අපි හිටවපුවා. මං ඉන්නේ ගහ උඩ. ඒත් ඉතින් ලොකු උඩක් නෑ. ඒ නිසා බබ පෙන්නන්නේ නෑ. ඇත්තටම මේ ගොඩාක් හුළඟ සැරයි. ඔයාලට මේ මගේ වොයිස් එක ක්ලියර් ඇහෙනවද නැද්ද දන්නෙත් නෑ. බලමු වීඩියෝ එක අරන් ඉවරනාට පස්සේ වොයිස් එක ඇහෙන්නේ නැත්නම් මං ආපහු වොයිස් කරන්නම්. මම මේ කොළ ටික කඩාගෙන ගිහින් යාටොනික් එක හදාගෙන ඔයාලා හම්බ වෙන්නේ නැන්නම්.
යාල්ටොනික් හදන ගමන් ඉන්නේ. මම අද බිමලිපියේ තමයි ඒක හදන්නේ. බලමු ටිකක් වෙලා හැබැයි ඒක පච්ච කරගන්න නම් මට බෑ. මම තෙල් කොළ අනිත් හදන්න ආවා. මේ කොළවල පාට මේ වගේ පාට වෙනක අපි හම්බ ගන්නවා. ඊට පස්සේ මම මේක මේ හොඳට නිවෙන්න තියලා අරන් ආවා. චුට්ටක්වත් චූටි රසයක් තියෙනවා. රසය නැති වෙනකන් හොඳට මේ නිවෙලා ගන්න ඕන. ගොඩාක් රසයෙන් ඔලුවට දාන්නේ නැහැ අපි ඒක. ඊට පස්සේ ඒක දාන කලින් අපි හොඳට කොණ්ඩේ ගැට කඩාගෙන ඉන්න ඕන. මම දෙකට කඩලා තිබ්බ දැන් ලොකු ගැටයක් නැහැ. අපි මේක දැන් චුට්ට අරගෙන ඔළුවේ ගා ගන්නවා. මම හොස්ටල් එකේ ඉඳන් මේව ගන්න චුටි බෝතලයක් තියෙනවා. ඒත් එක ගෙනාවේ නෑ. මේ හැම පොඩි සෙක්ෂන් කරලා හොඳට ඔළුව කනන්න. මේකේ මේ ගා ගන්න. ඔළුවටයි කොණ්ඩේටයි ඔක්කොටම ගෑවෙන විදිහට මේක ගා ගන්න. මේකේ ලොකු කහටක් නැහැ. ඒ නිසා ඇඳුම් වලට ගෑවුනා කියලා ලොකු ප්‍රශ්නයක් නැහැ. සමහර කොළවල කිනට කහට තියෙනවනේ. මේක අතරම අමුතු සුවඳකුත් එනවා. ආයෙත් විදින සුවඳක් එන්නේ. මේක ප්‍රොෆෙෂනල් විදියට කොහොමද කරන්නේ කියලා මම දන්නේ නැහැ. මම සාමාන්‍යයෙන් කරන විදිහ. මේක ස්ප්‍රේ බොටල් එකක් වගේ තිබ්බම සේසි වලට මේ ඔළුවට හොඳට දාගන්න පුළුවන්. මේ මගේ ලොකුට වැටෙන්නේ නැහැ. හේත් මට දැන් ස්ප්‍රේ බොටල් එකක් නැති නිසා එහෙම මම වොයිස් එක වලට කියලා එනවාද කියලා මම දන්නේ නැහැ. මේ පුදුම හුලඟක් තියෙනවා. වලට පේනවා මේ පිටිපස්සේ තියෙන ගස් වෙනන විදිහේම පුදුම හුලඟක් තියෙනවා. අතරම ස්කින් එක හැම මාර විදිහට ඩ්‍රයි වෙනවා මේ හුලඟට. අවුව නැහැ ලොකුට. ඒ පුදුම තරම් රසයක් තියෙනවා. රසයක් නේ හුලඟක් තියෙනවා. දැන් මගේ ඔළුව හරියට ගෙනා හොඳට සෙමෙන්න මේක ගෑවිලා තියෙන්නේ. මේක හොඳට ගාලා ගොඩාක් මසාජ් කරන්න එපා. ඔළුවට චුට්ටක් දැනෙන්න චූට්ටක් විතර මසාජ් කරන්න. කොණ්ඩේ පහළ අතර දාලා හොඳට මසාජ් කරගන්න ඔක්කොම හරිය වුණාට පස්සේ මම තමයි ස්කැල්ප් එක හරියට විතර ගෑවේ. කොණ්ඩේ පහළට ගියේ ගෑවේ නෑ. සම්පූර්ණ කොණ්ඩේම ගන්න. එක්සෑම් දවස් ටිකේ මම ෆීල් වෙලා හිටියේ. මට ඉන් සයිඩ් එකේ නාන්න බැරිුණා හරියට. ඒ නිසා මගේ ඩැන්ඩ්‍රෆ් එක එනවටම. ඒකටත් ට්‍රීට්මන්ට් එකක් විදිහට තමයි මම මේක කරන්නේ. ඇත්තටම කොණ්ඩේ ගොඩාක් හොඳයි. මම ගෙදර ගියාම අනිවාර්යයෙන් මේ විදිහට හෙයා මාස්ක් එක නෙමෙයි ටොනික් එකක් දානවා. හෙයා මාස්ක් එකක් දාන. ඒ වගේ දේවල් කරනවා. ඇත්තටම මේ කොණ්ඩේ බලා ගන්නවා කියන එක දැන් වෙනස් අඩු වෙලා තියෙනවා. නිසා හෙයා බෝල්ස් ගොඩාක් තියෙනවා. ඒ තින් කොණ්ඩේ මේන්ටේන් කරගන්න ඕන නිසා ලැබෙන චූටි හරි වෙලාවෙදී පොඩි හරි ට්‍රීට්මන්ට් එකක් කරන්න මම බලන්නේ. ඉතල ගොඩාක් මගේ දිගට කොණ්ඩේ තිබ්බා. කොණ්ඩේ ඩැමේජ් නිසාම මම කොණ්ඩේ දැන් මේ ගානක් කරගෙන හැපුවා. ඉතල ගන්න කොණ්ඩේ ආයෙත් හොද පෝෂණයේ විදිහට ගලක විදිහට වවා ගන්න තමයි මම බලාපොරොත්තු වෙන්නේ. මේ ටිකේ ටිකක් දිග වැකේෂන් එකක් තියෙන නිසා මම හිතනවා මම හිතන් ඉන්න විදිහට ආපහු කොණ්ඩේ ගන්න පුළුවන් නේ කියලා. try කරලා බලමු. මේක රිසල්ට් කොහොමද කියලා මම ඔයාලට කියන්න. ඇත්තට මේක රිසල්ට් තියෙනවා. මම ඉස්සෙල්ලා මේක කරලා තියෙනවා. ගොඩ කාලෙකින් කරන්න බැරි වුණා. බලමු ඉතින් ආයෙත් try කරලා. මම ඔක්කොම කොණ්ඩේට ගාගෙන ඉවරලා ආයෙත් ඔයාලව හම්බ වෙන්නේ නැන්නම්. මම සම්පූර්ණ කොණ්ඩේට හොඳට ගාගෙන ආවා. ඇතිනම් චුට්ටක් වැඩි මොකද ගෑවා. මෙහෙම ගාලා විනාඩි 20ක් අය වගේ විතර මෙහෙම තියාගෙන ඉඳලා ඊට පස්සේ මේ නාන්නේ තියෙන්නේ. නාදි ඔයාලා යූෂුවලි යූස් කරන ෂැම්පූ කන්ඩිෂනර් පාවිච්චි කරලා වොෂ් කරලා අවුලක් නැහැ. එහෙම වොෂ් කරන්න තියෙන්නේ. සාමාන්‍යයෙන් සතියේ දෙපාරක් වගේ මේ ට්‍රීට්මන්ට් එක කරන්න කියලා කියනවා. මම සාමාන්‍යයෙන් සතියේ එකපාරක් විතර කරන්නේ. මම ඔයාලට කියනවා සතියේ දෙපාරක් වුණත් කරලා එකලස් දවස් දෙකකට නෙමෙයි. පොඩි ගැප් එකක් තියලා දෙවෙනි දවස් ගන්න පුළුවන්. මෙහෙම තමයි මේ ට්‍රීට්මන්ට් එක කරන්නේ. ඔයාලත් කරලා බලලා රිසල්ට් කොහොමද කියලා කියන්න. කියන්න.